හරි. එහෙනම් ඔන්න මේ තියෙන්නේ දෙවෙනි IQ ගැටලුව. හරි. අපි ගානට යමු. දුම්රියක් පෙරවරු 7:30ට x ස්ථානයෙන් පිටත් වී p හා q ස්ථාන පිළිවෙලින් 7:45ට සහ 8:25ට පසු කර ගමනාන්තය වන y වෙත පෙරවරු 9ට ළඟා විය. හරි. එතකොට ඔය කියන කතාවට අදාළව මම පොඩි සටහනක් දාගත්තා. සාමාන්‍යයෙන් ওই ගානක් හදනකොට ඔය වගේ පොඩි සටහනක් දාගත්තාම වැඩේ ලේසි. චූටි වෙලාවක් යනවා. නමුත් වැඩේ ලේසි. ගොඩක් දුරට ඔයාට විනාඩි 2ක වගේ කාලයක් තියෙන නිසා වැඩේ ගොඩ දාගන්න පුළුවන් එක ප්‍රශ්නයකට. හරි. දුම්රිය වේගය පැයට කිලෝමීටර් 100යි. හරි. එහෙනම් ඔන්න දුම්රිය වේගය පැයට කිලෝමීටර් 100යි කියලා දීලා තියෙනවා. 100යි km/h වෙන එක. හරි. දැන් අපිට කියන්නේ ගමන් කළ මුළු දුර සහ PQ අතර දුර. එතකොට ඔයාට මතක් වෙන්න ඕනේ වේගය සමානයි දුර බෙදීම කාලය. වේගය සමානයි දුර බෙදීම කාලය. මේක ඔය සාමාන්‍ය පෙළ කාලෙදි ඉගෙන ගන්න එකක්. සමහර ලාවට දැන් ඔන්න කලා විෂයන් එහෙම කරන ළමයින්ට මේක අමතකත් ඇති. හරි. ඔන්න මතක තියාගන්න මේ වේගය සමානයි දුර බෙදීම කාලය හැම අවුරුද්දකම වගේ ගාණක් එනවා මේ පොදු පරීක්ෂණයට. හරි. එතකොට එහෙනම් මම වේගය දන්නවා පැයට කිලෝමීටර් 100යි. දුර හොයන්න ඕනේ මුළු දුර හොයන්න. කාලය හොයාගන්න අපිට එක උදව්වක් දීලා තියෙනවා 7:00ට පිටත් වෙලා 9 වෙනකල් ගිහිල්ලා. ඒතර 7:00ට පිටත් වෙලා 9 වෙනකල් ගියා නම් නිකන් ගණන් කරලත් ගත්ත හැකි 7:00 8:00 9 පැය එකමාරයි. හරි. එහෙනම් වේගය මම දානවා පැයට කිලෝමීටර් 100යි. දුර තමයි මම හොයන්නේ. කාලය පැය එකමාරයි. මම ඒක මෙහෙමම දානවා. පැය එකමාරයි. 1:2 1. හරි. දැන් මම කරන්නේ දුර තනි කරලා මේක මෙහාට ගේනවා. එහෙනම් ඔන්න 100 ගුණ කිරීම 1:00 සමානයි දුර. හරි. 1:00 ඕන විෂම භාගයක් කරලා දෙවරක් 1 2යි 2යි 1යි 3යි 3 බෙදීම 2 ගුණ කිරීම 100 සමානයි දුර. දෙවරක් 1යි දෙවරක් 50යි 50 ඒව 3ක් 150යි කියලා එනවා මුළු දුර. හරි. දැන් ඔයා උත්තර ගන්නකොටත් මුලින්ම බලන්න 150 වෙනි උත්තර තියෙනවද? තියෙනවා. පළවෙනි උත්තරේ තියෙනවා, දෙවෙනි එක තියෙනවා, තුන්වෙනි එකේ නැහැ. ඒ කියන්නේ තුන්වෙනි එක කොහොමත් එන්න බෑ. හතරවෙනි එකේ තියෙනවා. එතකොට අනිවාර්යෙන් 1යි 2යි 4 වෙනුයි තමයි ගන්න වෙන්නේ. ඒතර අනිත් දෙක අතාරින්න පුළුවන්. හරි. අපි ඊළඟට මේ දෙන්න අතර දුර හොයන්නත් ඕනේනේ. හරි. මේ දෙන්නගෙත් කාලය හොයාගන්න පුළුවන්. මොකද 7:45 ඉඳන් 8:25 වෙනකම් කොච්චර වෙලාවක් තියෙනවද කියලා අඩු කරලා බලමු. 8:25න් 7:45ක් අඩු කරලා බලමු. දැන් පැහැදිලිව තේරෙන්න ඕනේ මේ තියෙන්නේ මිනිත්තු, මේ තියෙන්නේ පැය. මේ මිනිත්තු, මේ තියෙන්නේ පැය. හරි. මම මේකේ ඩොට් එකත් අයින් කරන්න. 25න් 45ක් අඩු කරන්න බෑ. එතකොට මාරු කළා නේද මම දැම්මේ. මෙතන පැය, මෙතන මිනිත්තු. හරි. එතකොට මෙතන අනිවාර්යෙන් පැයක් තමයි එහාට දෙන්න ඕනේ. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. එතකොට 60ක් එහාට දුන්නාම 60කුයි තව 25කුයි එකතු වෙලා මෙයා ගාව තියෙන 85ක්. 85න් 45ක් අඩු කරන්න පුළුවන්. එතකොට මෙතනින් එනවා 40ක්. 5න් 5ක් බිඳුවයි. මෙතන 40යි. ඊළඟට මෙතන දැන් නැහැනේ 7න් 7ක් බිඳුව. ඒ කියන්නේ මිනිත්තු 40යි ගිහිල්ලා තියෙන්නේ. හරි. දැන් එහෙනම් මේක ඉතුරු ටික හදනකොට නැවතත් වේගය සමානයි දුර බෙදීම කාලයට තමයි දාන්න ඕනේ. හරි. ඔන්න බලමු. අර කලින් සූත්‍රයේමනේ නිසා මම මෙතෙන්ටම ආදේශ කරන්න. වේගය 100මයි. දුර තමයි හොයන්න යන්නේ. කාලය මිනිත්තු 40යි. වේගය දීලා තියෙන පැයට කිලෝමීටර නම් අනිවාර්යයෙන්ම ඔයා කාලය පැය වලින් දාන්න ඕනේ. එහෙනම් මේ තියෙන මිනිත්තු 40 පැය කරන්න ඕන නිසා මම මේක 60න් බෙදනවා. එහෙනම් මෙතෙන්ට මම දාන්නේ 40 බෙදීම 60ක්. එහෙනම් මෙයාව නැවත ගේනවා සමාන ලකුණින් මෙහාට. මේ පැත්තේ 100 ඉන්නවා. ಗುಣ කිරීම 40යි යටට යනවා 100. බිඳුවට බිඳුව කැපෙනවා. තව සුළු කරන්න පුළුවන් නේ. ආයෙත් දෙකෙන් බෙදෙනවනේ. දෙවරක් 3යි දෙවරක් 20යි. හරි. 20 ඒවා 10න් ගුණ කරොත් 200යි. 200 බෙදීම 3 තමයි ගන්න තියෙන්නේ. එතකොට 200 3ෙන් බෙදුවොත් ඔයාලට දීර්ඝ බෙදීම දාලා බෙදුව හැකි 66.7ක් කියලා එනවා. හරි. 66.66 ගානක් වගේ මට මතක. එහෙනම් ඔන්න ඔහොම තමයි දෙවෙනි එකට උත්තරේ ගන්නෙ. මේවා ටට්ටක් ගාලා ගන්න ඕනේ. හැබැයි ඉතින් ටට්ටක් ගාලා ගන්න මේ සූත්‍රය මතක තිබ්බොත් වැඩේ ගොඩ දා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට අමතක වෙලා තිබ්බනම් මෙන්න මේ සුළු කිරීම ඒවා දැන් නැවත මතක් කරගන්න. එතකොට වැඩේ ලේසි. හරි. එහෙනම් ඔන්න ඔච්චරයි වැඩේ.